එතකොට දැන් ඇසේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? ඇසේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඇස දුක්ඛ සත්‍ය විශේෂ සංග්‍රහ කරලා බලන්න නැති තාක්කල් ඇස පවතිනවා. හරිම ලේසිනේ. ඇස දුක්ඛාරිය සත්‍ය ඔස්සේ සංග්‍රහ කරලා නොබලන තාක්කල්. ඒතකොට ඇස දුක්ඛාරිය සත්‍ය විශේෂ සංග්‍රහ නොබලන කමට කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියලා. ඇයි දුක්ඛේ අඥානං අවිද්‍යාවනේ. ඇස දුකක් විදියට නොබලන තාක්කල්, ඇසේ පැවැත්ම දුකේ පැවැත්ම කියලා නොබලන තාක්කල්, ඇසේ ක්‍රියාවලිය තමයි දුකේ ක්‍රියාවලිය කියලා නොදකින තාක්කල් තමයි ඇසේ පැවැත්ම තීරණය වෙන්නේ. ඒක අපි දැනුවත් වෙනවා මිසක් අවබෝධ කරන්නේ නැහැ. පළවෙනියෙන් අපි කරන්නේ ඇසේ ක්‍රියාවලිය පිළිබඳ මුලින්ම අපි ඊටාම හොඳින් දැනුවත් වෙනවා. ඒක තමයි අපි කරන්නේ පින්වත්නි. එතකොට මේ දැනුවත්කමේදී අපි කරන්නේ මොකද්ද? ඇස දුක්ඛාරිය සත්‍ය විශේෂ විමසනවා. එච්චරයි. එතකොට අපි බලනවා මේ ඇස දුක්ඛාරිය සත්‍ය ඔස්සේ විමසා බලන්න බැරි වෙනකොට මොකද්ද සිද්ධ වෙන ක්‍රියාවලිය? ඒක අපි හොඳට බලනවා. ඇස දුක්ඛාරිය සත්‍ය ඔස්සේ විමසා නොබලන තාක්කල් අපි තුල සිද්ධ වෙන ක්‍රියාවලිය කුමක්ද කියලා හොඳට ගලපලා විමසලා බලනවා. එතකොට එහෙම ගලපලා විමසලා බලනකොට අපිට එක දෙයක් තේරෙනවා. අපිට එක දෙයක් තේරෙනවා. මොකක්ද අපිට තේරෙන්නේ? ඇස දුක්ඛාරිය සත්‍ය විශේෂ සංග්‍රහ කරලා නොබලන තාක්කල්, දුක්ඛාරිය සත්‍ය විශේෂ සංග්‍රහ කරලා නොබලන තාක්කල් ඇස හරහා ගොඩනැගෙන සිතුවිලි ටික, ඇසෙන් ගොඩනැගෙනවානේ සිතුවිලි. ඒවට අපි මොනවද කියන්නේ? ඇස හරහා ගොඩනැගෙන සිතුවිලි වලට මොනවද කියන්නේ? ඒවට කියන්නේ රූප සංචේතනා කියලා. ඒකට මොකද්ද කියන්නේ? ඒ රූප සංචේතනාව ඔයා උපාදානය කරගන්නවා.